I wish you didn't have to go. I'll be back. ඔයාලා ඈත කාන්තාරයක තනි වෙලා ඉන්නවා කියලා මතක් වෙන හැම වෙලාවකම මගේ හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. මන් දන්නවා ඔයාලගේ දහඩිය හෙලන්නේ ඔයාලගේ පුංචි ගෙදර හීන පාට කරන්න කියලා. ඉරානයෙන් ඇමරිකාවෙන් මැද පෙරදිගින් නැතින ඒ යුද වෙඩි හඬවල් මෙහි ඉන්න ඔයාලගේ ආදරවන්තයින්ගේ හදවත් සසල කරනවා. එයාලා මෙහි බත් කටක් කන හැම වෙලාවකම එයාලා හුස්මක් ගන්න හැම තත්පරයකම හිත දුවන්නේ ඔයාලා ගාවට. මගේ දරුවා, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ අම්මා, මගේ අප්පච්චි එයාලා පරිස්සමෙන් ඉන්නවා නේද කියලා ඒ හිත දහස් වාරයක් අහනවා. ඔයාලා එහෙ විඳින හැම බියක්ම දුකක්ම ඔයාලගේ අය මෙහෙ විඳිනවා. ඒත් අප්පච්චි කෙනෙක් විදිහට මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. අපේ මේ කඳුළු පිරුණු ප්‍රාර්ථනාවන් ඔයාලට ආරක්ෂාවක් වෙලා ඔයාලව ආපහු ඔයාලගේම දෑත්තටම ගෙනත් දෙන්න කියලා. සල්ලි වලට වඩා අපිට වටින්නේ ඔයාලගේ හුස්මයි. ඔයාලා හැමෝම අපිට උගක් වටිනවා. පරිස්සමින් ඉන්න. අපේ ආදරය සහ ප්‍රාර්ථනාවන් හැමදාමත් ඔයාලව ආරක්ෂා කරයි. ආදරයෙන් බිඳක් මම